අපි බලමු අද කොහොමද ගෙදර ඉඳලම කොණ්ඩේ කලර් කරන්න කියලා. මම අද පාවිච්චි කරන්නේ ඩ්‍රීම් ටෝන් එකේ මෙන්න මේ කලර් එක. එකට පාවිච්චි කරන ඩෙවලොපර් එක තමයි මේක. හෙයා කලර් එක කරන්න කලින් කොණ්ඩේ වොෂ් කරලා තියාගන්න. ඉස්සර වෙලා ටික ටික ගාලා බලමු මේක මෙතනින් හෙල් කරගෙන අපි භාගයක් විතර එකතු කරගමු. ඊට පස්සේ ඩෙවලොපර්ත් අපි භාගයක් විතර එකතු කරගමු. මේකෙත් 60 මිලිග්‍රෑම් තියෙන්නේ. මේකෙත් තියෙන 60යි. එතකොට අපි මේකේ භාගයකුයි ඒකේ භාගයකුයි මික්ස් කරගමු. එකට එක අනුපාතයෙන් අපි ගන්නවා නම් හොඳයි. දැන් තියෙන්නේ ඩෙවලොපර් එකතු කරගමු. මේක දැන් හොඳට මික්ස් කරගන්න. ඉතින් දැන් හොඳට මික්ස් වෙලා. මේ හෙයා කලර් එකේදී ඔයාලා වැදගත්ම දෙයක් තමයි කොණ්ඩේ සෙක්ෂන් කරගන්න. ඒ සෙක්ෂන් කරගෙන ග්ලව්ස් එකක් පාවිච්චි කරලා කොණ්ඩේ ගන්න. මොකද ග්ලව්ස් එකක් පාවිච්චි කරන්නේ නැතුව උනොත් ඔයාලට ඇලර්ජි වෙන්න පුළුවන්. අනිත් එක තමයි ඔයාලා එක ටිකක කොණ්ඩ කොටසක ගාලා බලන්න ඔයාලට ඇලර්ජිද නැද්ද කියලා. ඊට පස්සේදී ඔයාලා සම්පූර්ණ කොණ්ඩේ කලර් කරනවා නම් එහෙම කරන්න. නැත්නම් ඔයාලා කොණ්ඩේ චූටි කොටස් විතරක් කලර් කරනවා නම් ඔයාලා කොටස් ඉතුරු කර කලර් කරන්න. ඒ කියන්නේ සෙක්ෂන් කර කරන්න කියලා කිව්වේ මම ඒකයි. මම කරේ සෙක්ෂන් කරලා කොණ්ඩේ කොටසක් කරනවා අනිත් කොටසේ නැහැ. ඒ කියන්නේ සම්පූර්ණ කොණ්ඩෙම හෙයා කලර් එක කරේ නැහැ. ඊට පස්සේදී ඔයාලට පුළුවන් කොණ්ඩේ කවර් කරලා පැයක් විතර තියෙන දීලා හොඳට කොණ්ඩේ වොෂ් කරගෙන හොඳට වේලගත්ත කොණ්ඩේ තමයි මගේ මේ තියෙන්නේ. ඔයාලටත් පුළුවන් මේ වගේ try කරලා බලන්න. ඔයාලගේ රිසල්ට් එකත් මට කියන්න අමතක කරන්න එපා. ඔබ මලක් වෙලා සොදුරු මගේ පපුව පුරා පිරුණු නිමාවක් නැති ආදරේ කවුරුවත් දන්නේ නෑ